channel එකෙන් තව සුපිරි වීඩියෝ එකකට. ඉතින් ඔයා කොච්චර කස්ටම් ගහුවත් ඉතින් තාමත් කස්ටම් එකක්වත් හදාගන්න දන්නේ නැද්ද? ඉතින් ඔයා අවිලා තින්නේ හරි වීඩියෝ එකට. ඉතින් මම මුලින් ඉඳන් කියලා දෙනවා කොහොමද කස්ටම් එකක් හදාගන්නේ කියලා. ඉතින් අපි යමු කස්ටම් එකක් හදන විදිහ බලන්න. ඊට කලින් ඉතින් එක දෙයක් මතක් කරන් තියෙනවා. ඔයා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එක මාර්ගයෙන් ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි intro එකෙන් පස්සේ set වෙමු. මුලින්ම ඔයාගේ මැත් ඕන තැනට යන්න ඕනේ. මැත් ඕන තැනට ගියාට පස්සේ තියෙනවා custom කියලා. ඒක ඔබා ගන්න. ඊට පස්සේ තියෙනවා create කියලා කහ පාටින් ඒකත් ඔබා ගන්න ඉතින්. ඊට මෙතන password කියලා තියෙන්නේ. මම රවුන්ඩ් කරලා පෙන්නන්න. ඒක ලේසි වෙනවා. මෙතන password එක මොකක් හරි එකක් අනිවාර්යයෙන්ම දාගන්න. නැත්නම් ඔයාගේ මැච් එකට කට්ටි එන්න පුළුවන්. ඊට පස්සේ මෙතන duo solo ඒවා ටික දාගන්න පුළුවන්. මම දැන් මෙතන solo දානවා. ඊට පස්සේ මෙතන තියෙනවා game කියලා. ඒකට යන්න ඕනේ ඔයාලා. ඒකට ගියාට පස්සේ මෙතන උඩින්ම තියෙන ඉතින් අපේ HP ඒවා හැම හදාගන්න. ඒවා හැම වැඩි කර හැකි. ඊට පස්සේ මම මේ on කරන ටික ඔයත් on කරන්න අනිවාර්යයෙන්ම. හරිද? මේ ටික on කරගන්න ඕනේ ඔයා. ඊට මෙතන යටම තියෙන ඉතින් headshot only නම් ඔයා දාන්න. ඒකත් yes දාගන්න. ඊට පස්සේ මෙතන තියෙන යට මේකක් ඉතින් මෙන්න මේක හරිද? ඒකත් මම රවුන්ඩ් කරලා පෙන්නන්න. මෙතන තියෙන ටික් එකක් දාන්න. ඒ ටික් එකක් දාන්න. මේ ඔක්කොම ටික ඔයාලා වැඩි කරගන්න ඕනේ. මම දැන් ඔක්කොම වැඩි කරගන්නවා. අනිවාර්යෙන් මේ විදියට හදාගන්න. නැත්නම් ඔයගේ wall unlimited එහෙම වැටෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ මේ මෙතන ස්ටෝරි කියලා තියෙන්නේ. ඒකට ගියාට පස්සේ මෙතන තියෙන හැබැයි ගන් එහෙම ගන් දැන් අපිට කැමති නැති ගන් එහෙම දාගන්න ඕන. ඒ කියන්නේ ගන් අයින් කරන්න ඕන නම් මෙතනින් කැමති ගන් එක අයින් කරගත්ත හැයි. ඊට මෙතන කස්ටම් රූම් කියලා තියෙන්නේ. ඒක ඔබන්න. හරි ඉතින් guys මට දැන් හදන්න බෑලු. ඉතින් ඔයාලා මේක එවුවට පස්සේ ඔය කස්ටම් එකට තමයි වැටෙන්නේ. ඉතින් ඊළඟට ඔයාගේ යාළුවත් එක්ක උනත් ලස්සනට ගහන්න පුළුවන්. ඉතින් මෙතනින් වීඩියෝ එක නවත්තනවා. ඉතින් ඔයාලට තේරෙන්න ඇති කියලා හිතනවා. වීඩියෝ නවත්තන එහෙනම් good bye.